ජොහන්තුමාගේ සුවිශේෂයේ 8 වන පරිච්ඡේදයේ 31 වන වගන්තිය සිට 42 වන වගන්තිය දක්වා එබැවින් තමන් වහන්සේ අදහාගත් යුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම් සැබවින්ම ඔබ මාගේ ශ්‍රාවකයෝය. ඔබ සත්‍ය අවබෝධ කරගන්නහුය. සත්‍ය ඔබ නිදහස් කරන්නේ යයි වදාළසේක. ඔහු පිළිතුරු දෙමින් අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්හ. කිසි කලක කිසිවෙකුට අපි වහල් නොවීමු. එබැවින් අප නිදහස් වනු ඇතැයි කියා ඔබ කියන්නේ කෙසේදැයි ඇසූහ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඒකාන්තයෙන් මම ඔබට කියමි. පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලකි. වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. එබැවින් පුත්‍රයානෝ ඔබ නිදහස් කරනසේක් නම් ඔබ සැබවින්ම නිදහස්ය. ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවතෙන බව මම දනිමි. සේවද ඔබ තුල මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහුය. මාගේ පියාණන් වහන්සේ ඉදිරියේහි මා දුටු දේ මම පවසමි. ඔබේ පියාණන්ගෙන් ඇසූ දේ ඔබ කරන්නහුයයි වදාළසේක. අපේ පියාණෝ ආබ්‍රහම්යයි. ඔහු උන්වහන්සේට පිළිතුරු දුන්හ. උන්වහන්සේද ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත. එසේ වුවද දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍ය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහුය. ආබ්‍රහම් නම් එසේ කළේ නැත. ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියායයි වදාළසේක. එවිට ඔහු අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එකම පියෙකි. එනම් දෙවියන් වහන්සේමයයි කීහ. යේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේම කැමැත්තෙන් මා පැමිණියා නොව උන්වහන්සේ මා ඒවා වදාළසේක. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සමිඳානන් වහන්සේ පවසන දෙයට සවන් දෙන්න. උන්වහන්සේ අද මහත් කලකිරුණු ස්වභාවයකින් මහත් වේදනාවකින් කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනවා. මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි පැමිණ ඉන්නේ. මාගේ කැමැත්තෙන් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්ගේම පියාණෝ. ප්‍රේමවන්තේනි, ඔවුන් සමහර අවස්ථාවන් වල ඔවුන්ගේ ගැලවීම වෙනුවෙන් ඔවුන් යම් යම් කරුණු වෙනස් කරනවා. ප්‍රථමයෙන් ඔවුන් පැවසුවා ආබ්‍රහම් ඔවුන්ගේ පියාණෝ කියලා. ස්වාමීන් වහන්සේ ඒ පහදලා දුන්නයින් පස්සේ ඔවුන් නැවතත් ස්වාමීන් වහන්සේට කියනවා අපිට ඇත්තේ එකම දෙවියන් වහන්සේ කෙනෙක්, එකම පියෙක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ. අපි අවජාතක දරුවෝ නොවෙමු කියලා වුන් කියනවා. අපි කිසිම කෙනෙක් අවජාතක දරුවෝ නෙමෙයි. අපේ එකම පියාණෝ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගෙන් තමයි අපි පැවතෙන්නේ. උන්වහන්සේ තමයි අපි හැම කෙනෙක්ම මේ ලෝකේ මැව්වේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ යුදෙව්වරුන්ට කතා කරලා කියන්නේ ඒකයි. ඔබ මාගේ ධර්මෙහි පිහිටා පවතින්නහු නම් ඔබ සැබවින්ම මාගේ ශ්‍රාවකයෝ වෙනවා. නමට ශ්‍රාවකයෝ වෙලා වැඩක් නැහැ. ධර්මෙහි ඔබ හැසිරෙන්නට ඕන, පවතින්නට ඕන. ඔබ ධර්මෙහි පවතිනවා නම් ඔබට සත්‍ය අවබෝධ කරගන්නට හරිම ලේසි. ඒ මන්ද ස්වාමීන් වහන්සේ කියනවා සත්‍ය තමයි ඔබව නිදහස් කරන්නේ. සත්‍ය ඔබව නිදහස් කරනවා. බොරුව කවදාවත් ඔබව නිදහස් කරන්නේ නැහැ. බොරුව ඔබව මරණයට පත් කරනවා. අධ්‍යාත්මිකවත් ශාරීරිකවත් ඔබව මරණයට පත් කරනවා. බොරුව, අසත්‍ය, අධර්මය. ස්වාමීන් වහන්සේ පවසන දේ පැහැදිලි. උන්වහන්සේ කියනවා ඔබ පව් කරනවද? ඔබ පාපයට වහලෙක්. වහලෙකුට පවුලක විසීමට නිත්‍ය හිමිකමක් නැහැ කියලා. හිමිකම තියෙන්නේ කාටද? පුත්‍රයෙකුට.
පවුල තුල වාසය කරන්නට. එසේනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමීන් වහන්සේ ඉදිරියේ සිදුවෙන හැම දෙයක්ම දිවසින් දැකලා ප්‍රකාශ කළා. උන්වහන්සේ දැනගෙන හිටියා මේ මිනිසුන්ගේ හැසිරීම, ඔවුන් කරන්නට යන දේ. උන්වහන්සේ තවදුරටත් ශක්තිමත්. උන්වහන්සේ තවදුරටත් මිනිසුන්ට කතා කරලා කියන්නේ මාගේ ධර්මයේහි හැසිරෙන්නට කියලා. සත්‍ය අවබෝධ කරගන්නට කියලා. අද දින අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේ පවසන ආකාරයට උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වන්නට, දිවි හිමියෙන් කැපවන්නට, සේවය කරන්නට අපි පොරොන්දු වෙමු. ස්වාමීන් වහන්සේව සමග වනසේක්වා. සියලු බල දෙවි මහත්මයාණන් පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මයාණන් ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.